හලෝ ඉතින් සේරවන්ටම ගුඩ් මෝනින්. ගොඩක් කාලෙකින් පස්සේනේ හම් වෙන්නේ. ඉතින් මේ ටිකේ වීඩියෝ එකක් ගේන්නත් එච්චර වෙලාවක් තිබ්බේ නැහැ. ගොඩක් බිසි වුණා. ඉතින් යාළුවනේ දැන් මාසයක් විතර ඉතින් වීඩියෝ එකක් ගෙනාවේ නැත්තේ. අද අපි මේ ක්‍රිස්මස් මාකට් යන ගම ඉන්නේ. ඉතින් අපි මේ යන්නේ දුසෙන්දෝෆ් ක්‍රිස්මස් මාකට් එකට. ජර්මනිය කියන්නේ ඉතින් ක්‍රිස්මස් මාකට් එක මේ කාලේ ජර්මනිය සාමාන්‍ය ඉතින් සේරම ක්‍රිස්මස් මාකට් තමයි තියෙන්නේ. ක්‍රිස්මස් වලට මේලා ගොඩක් තැන තියෙනවා මේලාගේ. ගොඩක් ආසයි ඉතින් මේලාගේ ෆන් එකකුත් වෙනවා ක්‍රිස්මස් කියන්නේ. ඉතින් එහෙනම් අපි ක්‍රිස්මස් මාකට් එකේ බලමු කොහොමද කියලා එහෙනම්. එහෙනම් ක්‍රිස්මස් මාකට් එක යම්පෙමු. ඉතින් යාළුවනේ දැන් මේ වාහනේ පාකින් කරලා අපි යන ගම පයින් මාර සෙනඟක් ඉන්නේ. අද සෙන්සුරාදා තින්දා මාර සෙනඟ ගොඩක් තමයි ඉන්නේ. මේ පාරේ මෙහරි සේරම තියෙන හොඳ ගණන් කඩවල් තමයි. ඇඳුම් කඩවල්, ලෝසු කඩවල් ඉතින් සේරම හොඳ දේ ගණන්. හොඳ වාහනක් තිබ්බා මට ඒ වෙලාවේ වීඩියෝ කරගන්න බැරුව ගියා. හොඳ වාහන ටිකකුත් තිබ්බා සෙට් එකකුත්. ඉතින් ඒක තමයි ඉතින් අපි මේ ක්‍රෙප්ස් එකක් ගන්න නතර වුණා. ක්‍රෙප්ස් කඩේ. නුතෙලා දානවා හදන්නේ. පොඩි කෙනාට ගත්තේ ගන්න දෙන්න නතර බලනවා. ඉතින් කවන්නේ. ඔව් ගයි. danke. So. Komm. Ja, wir. Hier ist Ginevra. Rahid? Rahane? මේ තමයි ක්‍රෙප්ස් එක මෙහි ක්‍රෙප්ස් කියන්නේ ඉතින් මේ විදිහට තමයි හදලා දෙන්නේ. සාමාන්‍ය ඉතින් නුතෙල්ලත් එක්ක තමයි දාලා දෙන්නේ. පාන් පිටි වතුර දාලා. මේක තමයි ඉතින් මේවල. එතන වෙනිගරවමක් තියෙනවා නේ කොහමද? Ik heb nog gevaar, dus alles komt goed. Let's go. ඉතින් මෙතන අපි මොන හරි කණ්ඩ ගන්න යන්නේ. බ්‍රත් වූස්තරෙකුත් තියෙනවා, කාරි වූස්තරෙකුත් තියෙනවා. බලන්න මොනවද තියෙන්නේ කියලා. ඒක තමයි ඉතින් තියෙන්නේ. වූස්තර එක අර මැදට දාලා දෙන එක තමයි. ඉතින් මෙතන තියෙනවා මේ කරි වූස්ටර් එක. මෙතන තියෙනවා බ්‍රත් වූස්ටර් එකකුත්. මෙහෙම තමයි ඉන්නේ. ක්ලාසික්. හරි. මෙතන මේ පොම්ස් මේ චිප්ස් තියෙනවානේ. චිප්ස් බෙදලා තියෙනවා. මෙහෙම. ඉතින් මේක තමයි ක්ලාසික් මෙහෙ කන්නේ. මෙහෙම තමයි මේ වූස්ටර් එකට මෙහෙ පණින්නක් පණින්නේකට මේ පණින්න කියන්නේ මේ පාන් ගෙඩියනේ මේ වූස්ටර් එක දාලා තමයි කන්නේ. හරි. මේක තමයි වෙන්නේ මේ හොට් අපරෝල් එකක්. මේකත් මාලා. ෆාස්ට් ෆුඩ්. ඊට පස්සේ මේක නම් මේ බ්ලු වයින් එකක්. බ්ලු වයින් කියන්නේ මේ රතු වයින් තමයි. ඒ රතු වයින් ජාතියක් කියන්නේ රතු වයින් සමාන රතු වයින් එක වගේ රත් කරපු එකක් තමයි. ඒක තව මේ යනවා. කොහමද පහ වෙලා කොහමද කළුවරනේ මෙහෙම තමයි දැන් වින්ටර් එකේ වෙලක් දවසට අවුවක් නැහැ. තව වැටෙන එක දවසකුත් නැහැ.
සති දවස්කම 3-4ක් සතියකුත් පෙළ දවසට සතිය තියනවා ආවෝ නැතු මේ අපේ පැත්තට. එහෙම තමයි. ඒවන වයිනම් මාකට් එක ක්‍රිස්මස් මාකට් එක රැයට තමයි ලස්සන මේ. ෂූනේ. කොහමද ලස්සන නේ දුසිනෝ. එයා ගඟකුත් යනවා. ගඟක් මැදින් තමයි යන්නේ. ගඟක් යනවා. මේකේ බෝට්ටු එහෙම මම දැක්ක මේ තෙල් බෝට්ටු වගේ නිකන් බෝට්ටුත් යනවා. තෙල් ගෙනියන වගේ අහන්න මෙයාට. ලස්සන නේද නේ. මේ වයිනම් මාකට් මේ ගොඩක් තැනින් තැන තියෙනවා අපි එදි දැක්කා. ඒක සාමාන්‍යයෙන් අර කොලොන් වල වගේ ලොකු මාකට් ලොකු ඒවා චූටි චූටි වගේ තැනින් තැන තියෙන්නේ. ගන්න කීයක් විතර මම හිතන්නේ 10ක් වගේක් තියෙනවා වගේ. ඉතින් අපි දැන් මේ මැනිකිරෝම වටේට යන්න තමයි යන්නේ. නෝනා මැනිකිරෝම යනවා. යනවා මැනිකිරෝම. යනවා මැනිකිරෝම. Hah? ඉතින් මැනිකිරවුම ගියා. මැරිකුරියම් යන්න එක්කෙනෙක්ට ලොකු එක්කෙනෙක්ට €10ක් ගන්නවා එක්කෙනෙක්ට. වට 3ක් විතර කරකවනවා. පොඩි එක්කෙනෙක්ට අවුරුදු 4න් පල්ලයට €4ක් ගන්නවා පොඩි එක්කෙනෙක්ට. එළියම තමයි. මාර ඉතින් රැහැට ගොඩක් ලස්සනයි. එහා පැත්තේ මේ කන සේරම තියෙන්නේ. කන කෑම මේ නිකන් චූටි චූටි ගෙවල් මේ වාහන වගේ මේලා ඉතින් ගහගෙන ඉන්නේ මේ සේරම. ඉතින් ඇතුලෙන් නම් යන්නේ ඇතුලේ ගොඩක් සෙනඟ අපි යද්දී උඩට යද්දී ඇතුලෙන් ගියා. කොහොම මේ රැට ගොඩක් ලස්සනයි නේ. රැට කොහොම ජීවිතේ නේ.
හොඳ ලයිෆ් එකක් ඒලා ගත කරනවා. මම වයිනට් එකකට මෙන්න සාමාන්‍ය මේ මෙවනම් ක්‍රිස්මස් මාකට් එකට වදා මේවා හැමදාම තියෙනේ වතම මේවා. දැන් අද මේ වීකෙන්ඩ් එකේ හින්දා ඉතින් අද සෙන්සුරාදානේ. කට්ටිය එළියට බෑලා ඉතින් එන්ජොයි කරන හොඳට. ඒව තමයි තාව කට්ටිය නටන්න නරන්නේ එක්කෙනෙක් එහෙම චුට්ටක් දාලා ගන්නවා. තාව කට්ටිය රත් වෙලා නැහැ. ඇතුලින් ගොඩක් යන්න අමාරුයි. ළමයිකත් තරම් යන්න ඉසිල්ලා නම් දැන් නම් චුට්ටක් සෙනගඩුයි. ඉසිල්ලා ගොඩක් අමාරුයි. සම්බෝ පෙරි ගියේ. බෑට මාරිද ලස්සනනේ. ලස්සනනේ යාළුවනේ අම්මා. ඉතින් මේ පාරවල් වල ලොකු මේ ඇඳුම් කඩවල තමයි තියෙන්නේ. හොඳ බ්‍රෑන්ඩ් එහෙම තමයි තියෙන්නේ. ලුයිස් විතෝන් තියෙනවා, බුල්ගාරි තියෙනවා. ඒ වගේම තමයි පිටිපස්සේ මයිකල් කෝර්ස් අත රෝලෙක්ස් කඩේ තියෙනවා. යා රෝලෙක්ස් ඔල්ලෝස් ඉතින් දැන් අපිත් වාහනේ අරන් ඔම්ම පාකින් එකට යනවා. පාකින් එකට ගිහලා වාහනේ අරන් ඔම්ම ගෙදර යනවා තමයි. අපි තාත්තා වයින් මාකට මේක ඇතුලේ. ඉතින් යාළුවනේ මේ තමයි ලුයිස් විතෝන් කඩේ. අපි මේ පාරේ යද්දි හම්බ වුණා. ඉතින් ඊට පස්සේ ෂැනල් තිබ්බා. රෝලෙක්ස් කඩේ ඉස්සරම ගිහුවේ. ඉතින් මේ තමයි ලුයිස් විතෝන්. පොඩි ඉන්නවා කට්ටිය ඇතුළේ එන්න. ඉතින් මේ අපි මෙතන shopping center එකේ තමයි වාහන ගෑවුවේ. ඒකේ පාකින් එකේ මේකේ සාමාන්‍ය මේකේ හැමතැනම පොඩි shopping center තමයි තියෙන්නේ සේරවල. මාරු. එන්න කඩවල් වහලා රෙස්ටොරන්ට් වගේ තමයි ඇල්ල තියෙන්නේ. ලිෆ්ට් එක අරන් යන්න ඕනේ. ඉතින් නේ අපි මෙතන වීඩියෝ නතර කරන්නේ. අය වීඩියෝ එකකින් ගන්නනේ. ඔව් එහෙනම් යාළුවනේ අපි අද මෙතන වීඩියෝ ගන්න මේ ක්‍රිස්මස් මාකට් වීඩියෝ එක. අයල් වීඩියෝ එක හම්බ වෙනවා. අද එහෙනම් අපි ගිහලා ඉන්න එහෙනම්. සුබ නත්තලක් වේවා. ඒ වෙලස ආය හම්බුනේ නැත්නම් එහෙනම් සෙනවන්න සුබ නත්තලක් වේවා.